ජපන් භාෂාව මුල ඉඳන් ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා අද වීඩියෝ එක ඉවර වෙද්දී ජපන් වාක්‍යයක් හැදෙන විදිහ ගැන මූලික අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මුල ඉඳන් ජපන් භාෂාවේ ව්‍යාකරණ kanji හැම දෙයක්ම නොමිලේම ඉගෙන ගන්න මේක ඔයාට හොඳ අවස්ථාවක්. ඉතින් ජපන් භාෂාව ඉගෙන ගන්න කැමති අය මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් මුලින්ම අපි බලමු ජපන් භාෂාවේ සාමාන්‍ය වාක්‍යයක හැඩය කොහොමද කියලා. ඉතින් මෙතනදී ඔයාලට ගොඩක් ලේසි. මොකද සිංහල භාෂාවේ වාක්‍යයක හැඩයම තමයි මෙතනදී තියෙන්නේ. subject, object, verb. ඒ කියන්නේ කර්තෘ, කර්මය, ක්‍රියාව. උදාහරණයක් විදිහට වතෂි වා මිසු වෝ නොමිමස්. ඉතින් මේ වාක්‍යයේ තේරුම ගත්තොත් මම වතුර බොනවා. ඉතින් මෙතනදී මේ වාක්‍යයේ ක්‍රියාව කරන කෙනා තමයි මම. ඒ කියන්නේ වතෂි. එතකොට මේ වා කියන්නේ නිපාතයක්. ගොඩක් වෙලාවට වාක්‍යයේ සබ්ජෙක්ට් එකට පස්සේ මේ වා යෙදෙනවා. ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනාට පස්සේ වා නිපාතය යෙදෙනවා. ඒකේ තවත් විශේෂත්වයක් තියෙනවා. වා කියලා කියෙව්වට අපි ලියනකොට ලියන්නේ හිරංගනා හා මෙතනදී. ඊළඟට මිසු කියන්නේ මෙතන ඔබ්ජෙක්ට් එක. එහෙම නැත්නම් කර්මය. ඒතර කර්මය ඔබ්ජෙක්ට් එකට පස්සේ යෙදෙන නිපාතය තමයි වෝ කියන්නේ. නොමිමස්. මස් ෆෝම් එකෙන් verb එක දීලා තියෙන්නේ. ඉතින් ඒ ක්‍රියාපද සම්බන්ධ දේවල් මං ඉදිරියේදී කියලා දෙන්නම්. දැනට මතක තියාගන්න මේ වාක්‍යයේ නොමිමස් කියන්නේ ක්‍රියාව. එහෙනම් වතෂිවා මිසුවෝ නොමිමස්. ඒ කියන්නේ මම වතුර බොනවා කියන අදහස. ඉතින් මේ වාක්‍යයේ හැඩය තමයි ජපන් භාෂාවේදී භාවිතා වෙන්නේ. කියන්නේ subject, object, verb. ඒ පිළිවෙලට තමයි එන්නේ. ඉතින් මං කලින් කියපු විදියට මේ වානිපාතය ලියන්නේ හා කියලා. ඉතින් වානිපාතයේ කියන්නේ subject එක පෙන්වන නිපාතය. ඉතින් ඒ යටතේ අපි වාක්‍ය පැටර්න් එකක් ඉගෙන ගමු. ඒ වාක්‍ය පැටර්න් එක තමයි මම මේ රතු පාටින් දීලා තියෙන්නේ. ඒවා බී දෙස්. ඒ වාක්‍ය පැටර්න් එක ගත්තොත් පළවෙනි වාක්‍යය වතෂිවා ගකුසෙයි දෙස්. මේකේ තේරුම වතෂි කියන්නේ මෙතනදී සබ්ජෙක්ට් එක. ඒකත් එක්ක යෙදලා තියෙන නිපාතේ වා. ගකුසෙයි කියන්නේ ශිෂ්‍යයා කියන අදහස. එහෙනම් වතෂිවා ගකුසෙයි දෙස් කියන්නේ මම ශිෂ්‍යයෙක්. ඒතර මේ දෙස් කියන්නේ වේ කියන අර්ථය ගෞරවාර්ථ පදයක්. එතකොට වතෂිවා ගකුසෙයි දෙස්. මම ශිෂ්‍යයෙක්. දෙස් කියන එක හැම වෙලේම polite ගෞරවය දක්වන පදයක් විදියට හඳුන්වන්න පුළුවන්. එහෙනම් වතෂිවා ගකුසෙයි දෙස් කියන්නේ මම ශිෂ්‍යයෙක්. එතකොට දෙස් කියන එක වෙමි කියන අර්ථයෙන් ගන්නත් පුළුවන්. ඊළඟට තනකා සන්වා සෙන්සෙයි දෙස්. තනකා මහතා ගුරුවරයෙක්. ඊළඟට කරේවා නිහොන්ජින් දෙස්. කරේ කියන්නේ ඔහු. නිහොන්ජින් කියන්නේ ජපන් ජාතිකයා. එහෙනම් කරේවා නිහොන්ජින් දෙස් කියන්නේ ඔහු ජපන් ජාතිකයෙක් කියන අදහස. ඉතින් kanjit මෙතනදිම මතක තියාගන්න උත්සාහ කරන්න. මං කලින් කිව්වා වගේ දෙස් කියන්නේ ගෞරවණීය අවසානයක් දක්වන පදයක්. හරියට ඉංග්‍රීසි වල am is වගේ. ඉතින් වතෂිවා ගකුසෙයි දෙස් කියන්නේ මම ශිෂ්‍යයෙක්. වෙමි කියන අර්ථය වගේ තමයි දෙස් වලින් අදහස් වෙන්නේ. ඊළඟට කොරේවා හොන් දෙස්. මේ පොතක් වේ. එතකොට වේ කියන අර්ථය තමයි මෙතනදී දෙස් වලින් කියවෙන්නේ. කොරේවා හොන් දෙස් කිව්වම මේ පොතක් කියලා කියන්නත් පුළුවන්. නැත්නම් මේ පොතක් වේ කියලා කියන්නත් පුළුවන්. මොකද දෙස් කියන එකේ තේරුම අපිට එතකොට මතක තියාගන්න ලේසි. එහෙනම් අද අපි ඉගෙන ගත්ත ජපන් භාෂාවේ වාක්‍යයක් හැදෙන හැටි, ඒ වගේම වානිපාතය, ඒ වගේම දෙස් වචනය භාවිතා වෙන හැටි. ඉතින් වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා මම මෙතනින් අද වීඩියෝ එක නවත්තනවා. ඉතින් ඊළඟ ග්‍රැමර් කොටස ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම අරගෙන එන්න. ඉතින් මේ වීඩියෝ සීරීස් එක ඔයාට වැදගත් වෙනවා කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ජපන් භාෂාව ඉගෙන ගන්න අයට ප්‍රයෝජනයක් වෙනවා කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ඉක්මනින්ම ආයෙත් වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝටම bye bye sayonara